හායි යාළුවනේ මගේ නම නිමේෂ් ලස්සන මාළුවන වීඩියෝ එකක් තමයි අරන් හදන්න දැන් ඔයාලට මාළුවෙක් පිටට ගැලවුණා. බලමු අපි මාළුව අහුවෙයිද කියලා. මේ දෙල්ල අපි රෑ එලන්නේ ඉඳ සුදේ තමයි අකුලන්නේ මං එලන වීඩියෝ එක ගෙනාවේ නෑ ඔයාලට. අකුලන එක තමයි අරගෙන ආවේ. එලන විදිය අකුලන විදියයි දෙකම ඕනනම් ඔයාලා මට කියන්න. අනිවාර්යෙන්ම මම මේ වීඩියෝ එක දෙනවා. මම වීඩියෝ කරලා කොහොමද කියලා බලන්න තමයි දැම්මේ. බලමු views ගියොත් ඔයාලා තව වීඩියෝ මයින් ඉල්ලුවොත් මම වීඩියෝ අනිවාර්යෙන්ම දානවා. අපි තව රස්සාව කරනවා වැවෙන් අතර වෙලා ඉන්නේ ගොඩක් දේවල් කරනවා. ඒ ඔක්කොම වලට දාන්න අනිවාර්යෙන්ම. මාත් එක්ක එකතු වෙලා ඉන්න අනිවාර්යෙන්. සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔය මාළුවෙක් එන්නේ. කොරලියෙක්. අපි බට්ටෝ කියලාත් කියනවා උන්ට. මම ඔයාලට තව ගොඩක් වීඩියෝ අරගෙන එන්න. මාළුව දාද්දි වතුර බින්දුවක් කැම්ම එකට වැටිලා මං ඒක දැක්කේ නෑ. ඔයාලා තව මගෙන් ඉල්ලන්න ඕන වීඩියෝ එකක් කරනවා. අපි රෑ වෙලා දැල් එලනවා, රෑ මාළු අල්ලනවා, ගවේ වාඩි ගහගෙන අතර වෙලා ඉන්නවා. අපි ගොඩක් දේවල් කරනවා ඉතින්. මාළු තමයි අල්ලන්නේ. මායි තව යාළුවෙකුත් ඉන්නවා ඔතන ඔරුවේ. මේ මගේ ඔරුවේ නෙවෙයි. එයා වෙන ඔරුවක මම වෙන ඔරුවක ඉන්නේ. අපි රෑ නතර වෙලා තමයි ඉන්නේ ඇවි. වාඩිවල උයාගෙන කාලා එහෙම උදේට අපි තොටු වලට යනවා ගිහිල්ලා මාළු දීලා සල්ලි අරගෙන ගෙවල් වලට ගිහිල්ලා දවල් ටිකක් නිදාගෙන එහෙම ඉඳලා රෑ වෙලා එනවා අපි. රෑ වෙලා කියන්නේ හවස 3 විතර වෙද්දී අපි රස්සාවට එනවා. මේ මාළුවන් එක විදියක් විතරයි මේවට කියන පෙලුන් දැල් කියලා කියන්නේ. මේවා රෑ දාලා උදේ උස්සනෙව්වා. තව අපි රස්සාව කරලම මාළු අල්ලනවා. ඒ කියන්නේ දැල් එල්ල පාඩු ගහනවා. ඔය තවත් බට්ටෙක් ආවා. සිරාවි කියලාත් කියනවා අපි. ඔයාලට බලාගත්තා ඉබ්බෙකුත් ආව වුණා. ඉස්සරහට ඉබ්බෙකුත් ඉන්නවා. ලොකු ඉබ්බෙක් ගල් ඉබ්බෙක්. ඔය කිඹුල්ලෙන් පැටලෙනවා දැල් වල. මම ඔයාලට අනිවාර්යෙන් ඔය වගේ ගොඩක් වීඩියෝ ගේන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලා මයින් එල්ලන ඕන වීඩියෝ එකක් ගේනවා ඔයාලට. අපි දවල්ටත් මාළු අල්ලනවා. දවල් අල්ලන වීඩියෝකුත් ඕනනම් කියන්න. ඔයාලා බලන ඇති ඇයි මේ උරේකට දැල් උස්සන්නේ කියලා. අපි මේ දැන් ඔයාලට ඔය ගොඩ බිම ඔහොම පෙවුනට අපි එන්නේ සෑහෙන දුර ඉඳලා කිලෝමීටර් 1කමාරක් දෙකක් විතර දුර අපි ඔරුව පැදගෙන එනවා. ඒ ඇවිල්වල අපිට ආපහු දැල් පටවගෙන මාළුත් දාගෙන යන්න බැරි හින්දා තමයි උරේට අකුල්ලා ගහක් උඩින් තියලා යනවා. ඔය පෙතියෙක් අහුවෙලා ඉන්නේ. ඔය පෙතියොත් අහුවෙනවා ඉතින් දැල් වල. ඔයාලට පිටිපස්සෙන් ඔරුවක් පේන ඇති සමහරක් විට. අර හිටගෙන අර එහාට මෙහාට ඔරුවක් පේන අර ඇති. ඒ තමයි මං කිව්වේ කෙනා යාළුවා. මේ දවස්වල මාළු ටිකක් අඩුයි. වැහි මන්දාරම් ගතිය හින්දා. ඔය මන්දාරම් එකයි ඔයාලට වීඩියෝ පැහැදිලි නැත්තේ. අවුව නැහැ. මාළු ටිකක් අඩුයි මේ දවස්වල. අඩු කියන්නේ ගොඩක් දුරට අඩුයි. ඔය මාළුවෙක් ගාව ගැටයක් තියෙනවා. දැලේ. රොඩු බේරගෙන ඉතින් හිමීට දැල් ටික උස්සනවා. ඉතින් අපි ආපහු හවස එලන්න බෑ. බේරුමට ගන්න ඕන. ඔයාලා මේ වැව මට කියන්න බැරුණා මේක මහදුල් වැව. අපේ ගමේ තියෙන්නේ. ගොඩක් ලොකුයි වැව. අපි සාමාන්‍යයෙන් මේ දැල් එල්ලලා තියෙන පැත්තට එන්න කිලෝමීටර් 2ක් විතර ඔරුව පැදගෙන එනවා. එන්න අපිට සෑහෙන වෙලාවක් යනවා. එළිය සුද්දේ පාන්දර නැගිටලා තමයි දැල් උස්සන්නේ. මේ මල් කොරලියෙක්. ඔයාලා දන්නවා ඇති සමහරක් විට දැකලා ඇති මල් කොරලියෙක්.
මෙයා නම් සවුත් වෙලා. අර ඉන්නේ පිටිපස්සේ පොල්ලෙන් එන ඒ දැල් පාඩුවක් ගහනවා. අර පොල්ලෙන් තල්නවා බලන්නවත් පේනවා ඉතින්. අපි කියන්නේ පාඩු ගහනවා කියලා. ඒ මාළුව වැඩන්නේ සවුත් වෙලා. මේ උතුන මම ඔය අයින් කරන්නේ අංගුට්ටේ. අර ඇතර දැම්මේ අංගුට්ටුව කටුව වුණොත් රිදෙනවා. පස්සේ හිමීට කලවන්න ඕනේ. කටුව වුණොත් කැක්කුමයි. මේ ඔරුවේ වතුර අස් කරනවා. ඔරුවේ වතුර තියාගෙන ඉන්න හොඳ නැහැ. මේ දවස්වල වැස්ස හින්දා කකුල් දියමැටිව කනවා. ඔය දන්නේ දියමැටිව කනවා කියන එක. කකුල වල හැම කනවා කියන සතේ. එයින් අනිවාර්යයෙන්ම වතුර නිතර මස් කරන ඔරුව වතුර තියාගන්න. ඔය එක දලක් උස්සලා ඉවරයි දැන්. මේ අනිත් දල උස්සන ගම. මේ ඉන්නේ ඉස්සේ. ඔයගොල්ලෝ නිල්ලන්ඩු කියන්නේ. අපි සාමාන්‍යයෙන් අර අපි රස්ස වෙන කොල්ලෝ අපි කියන්නේ ඉස්සට ඩොලර් කියලා. අපි කියන ඩොලර් ආවේ නැද්ද? මට නම් ඩොලර් ආවා. එහෙම කියන්නේ. ඒ කියන්නේ ගොඩක් ගණන් ඉස්සෝ. සාමාන්‍යයෙන් රුපියල් 3-4000 යන දවස් තියෙනවා ඉස්සෝ මිල. ඒ අපෙන් ගන්න අපේ බෙලුම් අරගෙන ගිහිල්ලා 3-4000 වගේ දෙනවා. මේගොල්ලෝ ගණන් තියාගන්න දෙන්නේ. අපෙන් අරන් යන්නේ 1100යි 1200යි එහෙම. ඉස්සෝ කිලෝ 3-4ක් අහමුණා කියන අපේ දවස් පඩිය කවර් වෙනවා. අර පිටිපස්සේ ඉන්න මගේ යාළුවා යද්දලා උස්සන ගම. ඉස්සෝ ගොඩක්ම ඉතින් ගලවන්න තමයි අමාරු. අල්ලනවනේ පරිස්සමෙන් ගලවන්න ඕන. ආවද බරේ? ඔන්න ඉස්සා ලොකු ඉස්සෙක්. දැන් 500ක් ඉන්න ඉස්සා. ඔය බත් එබලවර වෙන පාච්ච ගොඩනේ ඔය. එහා පැත්තේ. දලදීනේ ඔතනින් මම රවමෙන් ගිහිල්ලා අර කණ්ඩිය ගාවෙන් එබලවර ඉරුති. එහෙනම් ටෝල් තංගුසනේ? තංගුසනේ? කණ්ඩිය තියෙන්නේ. ඔය කණ්ඩිය ගාවෙන් ලෝම ඉවුරු දිගේ තියෙන්නේ. නෑ මේ නූල් දාලා සෙට් එකේ. අර කණ්ඩිය ගාවෙන් තියෙන්නේ ඒක දැන්. ඔය බේරන්නේ බිලි කට්ටක් පැටිලා. ඒක තමයි බේරන්නේ. මම ඉවුරු දිගේම ගියේ. අපිට ඉතින් බල ඇලට දාන්න ඉවුරු දිගේම ගියේ. ජම්බුරත් නෑව මේ හබල් පෙත්තක් නෑව. ගොඩ. අනේකට ගහලා බැලුවා. උස්සලා බලන්න බැලුවා. නෑ. Galibbe. ඉම්බුත් පැටලෙනවා ඉතින්. කිඹුල්ලුත් පැටලෙනවා හිටපු ගමන් දැලෙත් ඉන්නවා. හරි පරිස්සමෙන් කරන්න ඕන රස්සාවක් ඉතින්. ගල්ලිබ්බි. තමයි එකෙකුම පැටලලා හිටපු ගමන් කිඹුල්ලු පැටලලා යනවා.
තව දැල් ගොඩක් තියෙනවා බේරන්න. ඔතනත් ඔය මාළුවෙක් පැටලලා ඉන්නේ. බේරන්න. තව දැල් ගොඩක් උස්සන්න තියෙනවා. මම දන්නේ නැතුවම ස්ටෝරේජ් ෆුල් වෙලා ෆෝන් එකේ. මම ඔයාලට සම්පූර්ණ හොඳ වීඩියෝ එකක් ගේන්නම්. මේ මල් කොල්ලෙක් ඉන්නේ, ලොකු මල් කොල්ලෙක් ඉන්නේ. පිගාන වගේ පේනවනේ. මල් කොරලි එතනින් එහාට ගොඩක් වීඩියෝ එක කියන්නේ මට ඒක වීඩියෝ ඩිලීට් කරන්න බැරි වුණා. ස්ටෝරේජ් ෆුල් වෙලා මට ගාණක් ගියේ නැහැ. එහෙනම් ගිහින් එන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.